ඔන්න එහෙමනම් අදත් SL YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ගෙනල්ලා තියෙන්නේ මොබිටෙල් යූස් කරන ඔයා වෙනුවෙන්මයි. හරි එහෙමනම් ඕගොල්ලෝ මේ වෙද්දි දන්නවා ඇති රුපියල් 222කට තිබිච්ච zoom package එක මොබිටෙල් එකෙන්ම අයින් කරලා දාලා තියෙනවා. ඕගොල්ලන්ට මේ වෙද්දි මේ package එක ඇක්ටිව් කරගන්න බෑ. රුපියල් 222ක රීලෝඩ් එකක් දැම්මම මේ package එක ඇක්ටිව් වෙන්නේ නැහැ කියලා ඕගොල්ලන්ට මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙන. හරි අද වීඩියෝ එකෙන් කියලා දෙනවා කොහොමද මේ පැකේජ් එක තාමත් ඇක්ටිව් කරගන්න කියලා. හරි ඒක ඇක්ටිව් කරාට zoom එකට විතරක් නෙමේ අනිත් ඕනම app එකකට යන්න පුළුවන් මේ GB 25 හරියටම in time data වගේ ඔයාලට use කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක මේ වෙද්දි කොට දෙන්නේ දන්නවත් ඇති. ඒක මම ඊළඟට ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. හරි එහෙනම් අපි අද වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ ඇක්ටිව් කරන්න බැරි zoom පැකේජ් එක ඇක්ටිව් කරගන්නේ කියලා. හරි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක press කරගෙනම වීඩියෝ එක බලන්න එකතු වෙන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ පැකේජ් එක ඇක්ටිව් කරන SIM එකට රුපියල් 230ක් වාගේ රීලෝඩ් එකක් දාගන්න ඕනේ. ඕගොල්ලෝගේ SIM එකේ මේ වෙද්දී වගේ මුදලක් තියෙනවා නම් අවශ්‍ය නැහැ රීලෝඩ් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ඩයල් පෑඩ් එක මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. හරි මෙතනදී ඕගොල්ලෝ #170 කියන කෝඩ් එක මේ විදිහට ඩයල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ටික වෙලාවක් ඕගොල්ලෝගේ ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. හරි මෙතනින් ඕගොල්ලෝ අංක 9 තමයි ටයිප් කරගන්න ඕනේ. ටයිප් කරගෙන ඕකේ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඊළඟ ඔප්ෂන් එකට එනවා. මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හතරවෙනි ඔප්ෂන් එකේ work and learn plan කියලා තියෙනවා. ඔයගොල්ලෝ ඊට පස්සේ හතර මේ විදිහට ටයිප් කරලා ඕකේ කරන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට හතරවෙනියට තියෙනවා GB 25 work and learn package එක. ඔයගොල්ලෝ ඊට පස්සේ හතර මේ විදිහට ටයිප් කරලා මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ගිහිල්ලා ඔයගොල්ලන්ට පේනවා ඇති 222යි මේක එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට ඇක්ටිව් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි පැකේජ් එක හරියටම ඇක්ටිව් කරගන්නේ. හරි බලමු අපි පැකේජ් එක හරියටම ඇක්ටිව් වෙලාද කියලා. ඔයගොල්ලන්ට හරියටම පැකේජ් එක ඇක්ටිව් වුණා නම් මේ විදිහට ඇප් එකට ගිහිල්ලත් බලන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට මැසේජ් එකකුත් එනවා. හරි ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් හරියටම පැකේජ් එක ඇක්ටිව් වෙලාද කියලා. ඔයගොල්ලන්ට පේනවත් ඇති මැසේජ් එකක් ආවා මේ විදිහට. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති කලින් වගේම GB 25ක් අපිට මේ විදිහට ආයෙත් ලැබෙනවා. කලින් පැකේජ් එකම තමයි මේ විදිහට ඇක්ටිව් කරගත්තේ. හරි ඔයගොල්ලන්ට එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම් කොහොමද මේ GB 25 anytime data වගේ අනිත් ඕනම app එකකට use කරන්න කියලා. හරි එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. ටිකටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වටිනා වීඩියෝස් බලන්න. හරි එහෙනම් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.